ගොඩක් ඉක්මනට වැඩේ කරලා දුන්නා. ඒ කියන්නේ මේ අමාරු දවස්වල සිංගප්පූරුවට වීසා එක ගන්න මේ එකක් ගාලා වීසා එක අරන් දුන්නා මාස එකමාරක් වගේ ඇතුළත වගේ වීසා එක අරන් දුන්නා. මම සදීෂ් මම කඩුවෙලින් ඉඳන් ස්ටඩි ඇඩ්වයිස් එකට මම සිංගප්පූරුවල වීසා එකට ඇප්ලයි කරන්න මම තෝරගත්තේ හොස්පිටල් මැනේජ්මන්ට් එක ඇමිටි කොලෙජ් එකේ. මම ලැම්ෂි අනුෂ්කව හම්බුනේ. මගේ වීසා එක අරන් දුන්නා. ඊට පස්සේ මම දැන් 22 වෙනිදා සිංගප්පූරුවට යනවා. තව මට ගියට පස්සේ ඇකොමඩේෂන් එකයි පාර්ට් ටයිම් ජොබ් එකයි එයාපෝට් පිකප් එකයි සිම් කාඩ් ඒ ටිකයි ඔක්කොම මැනේජ් කරලා දෙනවා කියලා කිව්වා. ඊට අමතරව පළවෙනි දවසේ යුනිවර්සිටි එකට එක්කන් යන එකයි ඒකත් ඔක්කොම අරේන්ජ් කරලා දෙනවා කියලා කිව්වා. ගොඩක් ඉක්මනට වැඩේ කරලා දුන්නා. ඒ කියන්නේ මේ අමාරු දවස්වල සිංගප්පූරුවට වීසා එක ගන්න මේ එකක් ගාලා වීසා එක අරන් දුන්නා මාස එකමාරක් වගේ ඇතුළත වගේ වීසා එක අරන් දුන්නා. ඉතින් කවුරු ඉන්නවා නම් සිංගප්පූරුවට යන ස්ටඩිස් වලට මම ගෙන්න ගියා මම ස්ටඩි ඇඩ්වයිස් එකකට කඩවත. මගේ නම දනුෂ්ක මේ ඉන්නේ සදීෂ. ඉතින් ස්ටඩි ඇඩ්වයිස් එකකට ආවා. ඇවිල්ලා මාව හම්බුණා. සිංගප්පූර් තමයි බැලුවේ ඇප්ලයි කරන්න. ඉතින් අපි මෙයාට සුදුසු ප්‍රෝග්‍රෑම් එකක් හොයලා ඒක වගේම වීසා එකක් අපි ඉක්මනට අරගෙන දුන්නා. ඉතින් මම කියන්නේ අපි සිංගප්පූර් විතරක් නෙමෙයි අපි කන්ට්‍රීස් ගොඩක් කරනවා යුරෝප් කන්ට්‍රීස් ඇතුළුව. ඉතින් එන්න කවුරු හරි කැමති නම් විදේශ අධ්‍යාපනය කියන්නේ ලබන්නේ කැමති නම් එන්න ස්ටඩි ඇඩ්වයිස් ආයතනයට ඇවිල්ලා මගේ නම දනුෂ්ක මාව හම්බුනේ.